හොඳයි ඊළඟ තරගකාරයන් දෙදෙනාට අපි ආරාධනා කරමු තරග බිමට පිවිසෙන්නට. තීරණ ගැනීම අත්‍යවශ්‍යයි. නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍යයි. තරගයේ ජයග්‍රහණය අභියස කණ්ඩායම් මරණාවක්. ජයග්‍රහණ තුනක්. අපේ කොටසේ සහයෝග අවශ්‍ය විදිහට කියලා සිදෙනවා මේ තරම් තරගය තුළ. මෙන්න තරගයේ නිමා කළා කණ්ඩායම් දෙකක්. අපි බලමු කරුණු දෙක. අපි දෙන්නේ උත්තර මොකක්ද කියලා චතුරාර්ය. අපි මේ සෞලේ සල්කපු වෙටපරගේ සිට තරගයේ ආරම්භ කරන්න සූදානම් ආසා දැන් වෙටපරගේ සිට පිළිවි කරගෙන ගොඩක් වෙන වෙලාව ත්‍යාග ප්‍රදානය සඳහා ඉතාමත් ගෞරවණීයව ආරාධනය කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රම සම්පාදන අනුර රණසිංහ මහත්මයාට ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී VKH කෝලිත මහත්මයාණන් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී LDN කුමාරසිරි මහත්මයාට වේදිකාවට පැමිණෙන්නට ඔබතුමාලාගේ සුරදින් තමයි අපි සූදානම් වන්නේ මේ අවුරුදු කුමාරවරුන් අභිෂේක ගන්නවන්නට ආරක්ෂක අමාත්‍යාංශ බක්මහවුලන 2025 අවුරුදු කුමරා තේරීමේ තරගයේ තුන්වන ස්ථානය හිමි කරගම් ලබන්නේ අංක 2කින් තරග වැදුණු අංක 2කින් තරග වැදුණු කුමාරයාටයි තුන්වන ස්ථානය හිමි වන්නේ. ඔහුට හිමි ත්‍යාග ප්‍රදානය කරන මොහොත මුලින්ම ඔහුට හිමි සාටකය අපි ඒ සාටකය කර දෙපසට නමමින් ඔව් හොඳ අතුරු සන්නාදයක් ලබා දෙන්න මෙන්න කුමාරවරුන් අභිෂේක ලබන මොහොත ඔව් මෙන්න තුන්වන ස්ථානයේ මේ අවුරුදු කුමාරා තේරීමේ තරගයේ හොඳයි ඔවුන් හිමි අවුරුදු කුමාරා තේරීමේ තරගයේ අවුරුදු කුමාරා තුන්වන ස්ථානයේ දිනාගත් කුමාරයන් හිමි ත්‍යාග පිරිනමන මොහොත මේ අතුරු සන්නාදය ලබා දෙමු. ආරක්ෂක අමාත්‍යාංශ බක්මහවුලන 2025 අවුරුදු කුමාරා තේරීමේ තරගයේ දෙවන ස්ථානයේ හිමි කරගෙන ලබන්නේ අංක හොඳයි අපි පුංචි වෙනසක් සිදු කරනවා. වෙනසටම සූදානම්ද? සූදානම්. අවුරුදු කුමාරා තේරීමේ තරගයේ ප්‍රථම ස්ථානය මුලින් සඳහන් කොට දෙවන ස්ථානයට ත්‍යාග ප්‍රදානය කරන්නයි අපි සූදානම් වන්නේ. 2025 ආරක්ෂක අමාත්‍යාංශ බක්මහවුලේ අවුරුදු කුමාරා ලෙසින් අභිෂේක ලබන්නේ අංක 4න් තරග වැදුණු සනිල් සමරසිංහයි අවුරුදු කුමාරා ලෙසින් අභිෂේක ලබන්නේ. ඔබ මතක් පසුපසට යමු. ප්‍රථම ස්ථානයේ අභිෂේක කරමින් ඉන්න අතරතුර දෙවන ස්ථානයට ලබා දෙමු. ඔබ අප්පල සන්නාදය ලබා දෙන්න. ඔවුන් හිමි විශේෂ ත්‍යාග ඔවුන් හිමි විශේෂ ත්‍යාග සියල්ලම පිරිනමන මොහොත ආරක්ෂක අමාත්‍යාංශ බක්මහවුලන 2025 අවුරුදු කුමාරා තේරීමේ තරගයේ දෙවන ස්ථානයේ හිමි කරගෙන ලබන්නේ අංක 8න් තරග වැදුණු රුක්ෂාන් අප්පල සන්නාදයක් ලබා දෙමු. හොඳයි දැන් කුමාරවරුන් සමග අපේ අමුත්තන් සමග
සමූහ ඡායාරූපයකට පිළිස ඉන්නතරව අංක 8 කුමරිය අනිත් කුමාරියන්ට අපි වේදිකාවෙන් සමුගෙන යන්නට අවසර ලබා දෙනවා අපි අතුල් සන්නාදයට එක්ක දැන් කුමරියන් තිබෙන මදක් පසුපසට වෙමු ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා ඉතාමත් ගෞරවණීය අවුරුදු කුමරිය සඳහා අනුග්‍රහ දායකත්වය ලබා දුන්නු කිරි බෙල්ල ආයතනය සහ සෙලොන් මනාලි අපි ගෞරවයෙන් දෝසිපාත් කරනවාට මොහොනේ දායකත්වය සඳහා ලැබුණා අවුරුදු කුමරිය තේරීමේ තන්නේ දෙවන ස්ථානය අංක 5න් තරග වැදුණු නොයිශිරි කවින් ජාඩ ලබා දෙන ලස්සන පුරුෂාලාගා හොඳයි ඇයට හිමි මල් කලඹ ඉන් අනතුරුව ඇය දෙවන ස්ථානයේ හිමි කරගත් බවට අපි සාධකය අඩි කොටසට වෙන්නට බලදවමු හොඳයි මේ අවුරුදු කුමරියන් අභිෂේක ගන්නන මොහොත අවුරුදු කුමරිය දෙවන ස්ථානයේ ලෙසින් අභිෂේක ගන්නවා ඔබේ කුතුහලය එන්නෙම වැඩි වෙලත් ඇති නමුත් දැන් ප්‍රථම ස්ථානයේ තේරී අවසන් ආශා එසේනම් 2025 රුපියල් 15000ක මුදල් පිරිනයක් ඇයට හිමි වෙනවා අවුරුදු කුමරිය දෙවන ස්ථානයේ වෙනුවෙන් හිමි සියලු ත්‍යාගී පිරිනමන්නේ මනාලි දෙවින් තමයි මේ සියලු ත්‍යාගී සෙලුන් මනාලි ආරක්ෂක අමාත්‍යාංශ බක්මහුල්ලි අවුරුදු කුමරිය තේරීමේ තරගයේ ප්‍රථම ස්ථානය අංක 7න් තරග වැදුණු සිරිලක පිරි අවුරුදු